ඇත්තට මේ ඉන්ඩස්ට්‍රි එක තමයි ලෝකේ ඕපන් වෙලා තියෙන ඉන්ඩස්ට්‍රි එක. ඒතකොට මේකේ අපිට ලෝකේ විවිධත්වයක් හොයාගෙන අපිට යෑමේ හැකියාවක් තියෙනවා. දැන් ලංකාව විතරක් නෙවෙයි ලංකාවෙන් අපිට පිට අපි ආසියානු ෆුඩ්ස් වලට ගියොත් අපිට ඉන්දියාව, පාකිස්තාන එතකොට තියෙන ඒෂියන් කන්ට්‍රීස් වල සියලුම ආහාර දැනගන්න අපිට දැනගැනීමේ හැකියාවක් තියෙනවා. අනික ඕනම කෙනෙකුට මේ රස්සාවේ මේ වටිනාකම මේ රැකියාවේ තමන්ගේ ඇඟ ඇතුලෙන් එන දෙයක් තමයි කුකර් කියන්නේ. මම හැමදාම කතා කරන දැන් මාධ්‍යවල කතා කරනවා හැම මීටින් එකකම මම කතා කරන දෙයක් තමයි. හැබැයි කුකර් කියන්නේ තමන්ගේ ඇඟ ඇතුලේ තියෙන දෙයක් මිසක් අපිට බලහත්කාරයෙන් කුකර් උගන්වන්න බෑ. ඇඟ ඇතුලේ තියෙන අඩු ගානේ තමන්ට පුළුවන් වෙන්න ඕනේ පොල් සම්බෝලයක්වත් හදාගන්න හැකියාවක් තියෙනවා නම් තේකක්වත් හදාගන්න හැකියාවක් තියෙනවා නම් එයාට කුකර් කරන්න පුළුවන්. හැබැයි රසවත්භාවයක් තියෙන්න ඕනේ. නිකන් හදන්නා වාලේ නෙවෙයි රසවත්භාවයක් තියෙනවා නම් එයාට පුළුවන් අපේ මේ හෝටල් පාසල් වලට ඇවිල්ලා එයාගේ තියෙන දැනුම උපනංවගෙන මේ ගමන ඉදිරියට ගෙනියන්න. ඒ හින්දා කිසි බයක් සැකයක් නැතුව ලෝකේ ඕපන් වෙලා තියෙන එකම ජොබ් එක තමයි කුකරි. මම දන්න කාලේ අපි හෝටල් ශාස්ත්‍රයේ සම්පූර්ණ පාවිච්චි කරන්නේ ලාෆ් ගෑස්. ඒතකොට අපිට ඒකේ තියෙන ගුණාත්මභාවය දැන් ගෑස් ලැත්තොත් එක ප්‍රශ්න ඇති වෙනවා, ගෑස් ලීක් වෙනවා, නැතු වෙනවා, ඒ ප්‍රශ්න තියෙනවා. හැබැයි ග්ලාස් හැමදාමත් අපිට හෝටල් ශාස්ත්‍රයට හැමදාම ඒ සප්ලයි එක ඒ විදිහට දීලා තියෙනවා. ඒ හින්දා ලාෆ් ගැන විශේෂයෙන් කතා කරන ඕනම ලංකාවේ ඕනම පුරවැසියෙක් දන්නවා, හෝටල් ශාස්ත්‍රයේ ඉන්න ඕනම කෙනෙක් දන්නවා, විශේෂයෙන් ෂෙෆ්ලා දන්නවා ලාෆ් කියන්නේ නම්බර් 1 කියලා.